වසර 55ක් ඔහුගේ ධනෙ සිය වෙනකම් නිදි වර්ජිතව නිරාහාරව ඔහු විශාල ශාරීරික අපහසුතාවයන්ට මුහුණ දීලා ආත්මික බලගැටුම් වලට මුහුණ දීලා මේ සේවය ගොඩනගන්න ලෝකේ පුරා විසිරී සිටිනා වූ සෑම මහත් දීපයක ඔහුගේ සේවයෙන් ආශිර්වාද ලැබසනක් ඉන්නවා. ඉතින් මේ මහත් වූ සෙනඟට ආශිර්වාද ගේන්නත් මේ මහත් වූ සෙනඟ දේව රාජ්‍යයට එකතු කරන්නට ਉਹ අපිරිමිත වෙහසක් දැරුවා. අපි දකින්නවා දැට මං හිතන්නේ බිෂප්තුමා නිදා ගන්නවා කියලා පැය දෙකක් තුනක්වත් ਉਹ බැලුවොත් නැත්තම් ਉਹ බයිබලයේ කියවනවා යාත්නා කරනවා පණිවිඩ සූදානම් කරනවා දුරකථනයේ යාත්නා කරනවා ඒවට පිළිතුරු සපයනවා විසිටින් යනවා රෝගීන් බලන්න බහැ දකින්න යනවා මනුෂ්‍යයන්ට සරණ වෙනවා ඒ වගේම පොළවේ බින් අඟලක්වත් ਉਹ සතුව නැතුව ඕකරේ දෙවියන් වහන්සේට සේවය කරන එක අපි දන්නවා ਉਹ මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසාවල් බලාපොරොත්තු වෙන්නේ සමහරුන්ගේ හිසට වහල වුණේ එතුමා දරුවන්ගේ අධ්‍යාපනය වුණේ එතුමා සමහරුන්ගේ වාහනයට දායකත්වය දුන්නේ ඔහු සමහරුන්ගේ කුසගින්න නිව්වේ සමහරුන්ගේ බෙහෙත් ටික ලබා දුන්නේ සමහරුන්ගේ පවුල් එකමුතු වෙලා අද දවසේදී පවුලක් විදියට ඉන්නේ ඔහුගේ කැපකිරීම නිසා ਉਹ මේ හැම දෙයකටම මුල් වුණා මනුෂ්‍යයන්ගේ ණය ගෙව්වා කුසගින්න නෙව්වා ලෙඩට සුව යාත්නාවෙන් දුන්නා සමහර අයට වෛද්‍යවරු ගාවට යවන්න උදව් කරා අධ්‍යාපනය ලබා දුන්නා දුකේදී තනිකමේදී ਉਹ සහෝදරයෙක් වුණා පියෙක් වුණා හිතයිෂි මිත්‍රයෙක් වුණා ඉතින් මේ යුග පුරුෂයාට අද දවසේදී අපිට දෙන්න පුළුවන් මුළු හදවතින් යාත්නා කරන එක දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ දාසයාට තව බොහෝ කාලයක් ක්‍රිස්තුස් වහන්සේ වලාකුළු වලට එනතුරු ඕ ඉන්නට ඕනේ ඕ ඉන්නට අවශ්‍යයි මෙසේ වේ තුලින් මුළු සකල ලංකාවේ දිස්ත්‍රික් 25 ගැලවීමට ගෙන්න